ඉංගිරිය ටවුමෙන් අපි ආවා. ඉතින් අද යන්නේ නාන සුපිරි ප්ලේස් එකක් හොයාගෙන තමයි අපි යන්නේ. තියෙන්නේ. ඉතින් බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනින් තමයි ආරවන්න තියෙන්නේ. guys මෙන්න මෙතනින් තමයි කන්ද පටන් ගන්න. යන්නේ ඉතින් නාන්න ගිහුවේ උඩ තියෙන මේකේ පන්සලක් තියෙනවා. එතකොට ඒ පන්සලට ගිහිල්ලා ආපු අය තමයි ඔය යන්නේ. ඉතින් ඕගලන්ට මෙන්න මේ වගේ view එකක් තමයි guys බලා ගන්න පුළුවන්. ඉතින් කොළඹ ඉඳන් එනවනම් ඕගලන්ට වැඩි දුරක් නැහැ. ඉංගිරියට එන්න තියෙන්නේ. ඉංගිරියට ඇවිල්ලා මම ඕගලන්ට ලොකේෂන් දාන්නම්. කරන්නේ නැතුව ඒ කියන්නේ කුණු කසල දාන්න නැතුව ඕගලන්ට ඉතින් ලස්සනට ඇවිල්ලා නාගෙන එහෙම යන්න පුළුවන් ප්ලේස් එකක්. යමු ඉස්සරහට මේ තියෙන්නේ ඔයාලට බලන්න පුළුවන් ඉස්සරහ view එක. ඉතින් guys සුපිරියටම වතුරක් තියෙනවා. කට්ටිය ඇවිල්ලත් ඉන්නවා. ඉතින් මේ තැන අපි යමු බලන්න. කට්ටිය ඇවිල්ලා නානවා. ඉතින් මම දිනා ඕගලන්ට ඉතින් මං කියන උපදේශම මේ බෝඩ් එකෙත් ගහලා දෙනවා. අන්න අද අපි තුන්දෙනාම තමයි ඒ දෙන්නේ. ඉතින් මේ දෙන්නේ ඔන්න අද මේ වගේ තමයි ඉතින් ප්ලේස් එක තියෙන්නේ. ඉතින් ඕගලන්ටත් ඉතින් බලා ගන්න පුළුවන් guys. ඉතින් කොච්චර ලස්සන ප්ලේස් එකක්ද. සුපිරියට වතුරක් යනවා. ඉතින් පැනලා නාන්න තියෙන්නේ. ඔය අපි තුන්දෙනා ආවේ. ඉතින් එහෙම ඇවිල්ලා අපි හෙල්මට් ටිකක් තියලා පටන් ගමු ඉතින් නාන්න.
එතකොට මේ උණම් පොන් නොබනවා. සමිදුවා බහින්න බලාගෙන ඉන්නවා. මාව අල්ලන්න එකෙක්වත් නැහැ. ඉතින් මාව පේන්න ඕනේ නැහැ. ඉතින් හරි. යමු අද අපි නාලා හැම ඕගොල්ලන්ට ෆොටෝ එකක් ඉතින් ගන්න. ඉතින් මම ෆෝන් එකකින් තමයි වීඩියෝ කරන්නේ. ඉතින් ඒක නිසා ඕගොල්ලන්ට සමහරක් විට පැහැදිලිත් නැතුව ඇති. ඉතින් තව ලස්සන ප්ලේස් තියෙනවා. අපි ඉස්සරහට යන channel එකකින්. අන්න අද ආපු පොට් එක අපේ සෙට් එක නානවා. මාත් කලින් නාගෙන කැමරාව ගත්තා. ඉතින් වීඩියෝ කරන්න ආයෙත් ඕන නිසා. ඉතින් අද ප්ලේස් එක ඉතින් සුපිරිද කියලා ඕගොල්ලෝම කියන්න. සුපිරියට වතුර එනවා. සුපිරියට නා ගන්න පුළුවන් සුපිරි ක්වොලිටි ප්ලේස් එකක් ඉතින් නාච්චිමලේ කියන්නේ. ඉතින් ඕනම කෙනෙක්ට ඇවිල්ලා හાર્ඩ්වේ ජොලිය මෙන්න මේ වගේ ආතල් දෙකේ කාලා බීලා නාලා එන්න පුළුවන්. හැබැයි අපිරිසුදු කරන්න එපා. එක එක දේවල් තන තන දාන්න එපා. ඉතින් මේ වගේ තියෙන ප්ලේස් අපි ආරක්ෂා කරගන්න ඕන. එහෙනම් හැමෝටම good luck.